රාත්‍රියක් වේවා. ඉතින් කොහොමද කියන ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ. මම හිතනවා ඉතින් හොඳින් අද දවසේ මේ සතිය හොඳින් වැඩ කරලා වැඩියෙන් ලබාගෙන වැඩි වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක සතියන්තේ ගත කරන්න සැරසෙන සන්ධ්‍යාව. ඉතින් අපි අපේ ජීවිතත් එක්ක ආබද්ධ වෙච්ච ගීත පෙළක් එක්ක විදිමින් මේ රාත්‍රිය සමරන්නට අපි මේ සැරසෙන්නේ. ඒ සූදානම අපි එකිනෙකා හදවතින් සිතින් ගතින් නෙතින් සූදානම් බව පෙන්වන්න අපි මොකද්ද කරන්නේ? ඔබේ දෑතේ තිබෙන නාදය සුළඟට මුස් කරන්න. නැවතත් අපිට කිව යුතුයි මිහිරිමත් විවෘමත් සඳහාවක් වේවා ප්‍රියතර සහෘද ඔබ සැමට. රූකලේකා ස්වර රේඛාවන්ට ඇලුම් කරන අපේ අතීතය වර්තමානය අනාගතයට යා කරන වර්තමානිකයන් සමග ජීවත් වෙන හෝරා කීපයක් අපි මේ ගත කරන්න සැරසෙන්නේ. මෑත කාලයේ සුළු කාලීන පරතරයකින් කාලය මැන්නොතින් මේ දෙපළ මේ යුවල එකට එක්ව ඔබට සිය ස්වතන්ත්‍ර ගීතාවන් නොගැයූ හේයි. මං හිතනවා මේක ඉතාමත්ම අකනා දුලබ විරල අවස්ථාවක්. අද ඊට අපි කොමාවක් තියලා ඔවුන්ගේ ගී පෙළක් එක දිගට අහන්න මේ සූදානම් වන්නේ. රූකලේකා ගේ මුද්‍රාව අපේ හද පුරාම කැටයම් වෙලා තියෙන්නේ 50 වසක් තිස්සේ. ඒ කියන්නේ ඉක්ුත් සියවසේ ගැයූ ගීත මේවා ඇත්තටම හැඟුම් අනන්‍යතා ගීතාවලියක්. ඒ කාලේ තිබෙච්ච අලුත්කම මම හිතනවා ඒ කාලේ පොඩි හිටියන් තරුණයින් හද්ද යෞවනීන් වශයෙන් අහපු බහුතරයක් වර්තමානයේ කොහොම වගකිවිය යුතු වැඩිමහල්ලන් බවට පරිවර්තනය වෙලා වැඩිහිටියන් බවට පරිවර්තනය වෙලා Tamanගේ දුවදරුවන් උණුපුරු මිනිපිරියන් එක්කත් අහන්න මේ සියවසේදී එකිනෙකා හම්බ වෙන්න තරම් අපි දෛව උපගත ප්‍රාර්ථනාවක් ආශිර්වාදයක් සහ පිනක් කොට තිබෙනවා. ඒ නිසා තමයි මේ ගීතය එදා හැදුවේ විශේෂයෙන්ම රූකා ආඛ්‍යානය වර්තමානයේ කතරම් ගැලපෙනවාද යන වගේ වර්තමානයේ තරුණ තරුණියන් තරු තරගවලදී ගයන්නට තෝරගන්නා ගීත අතුරින් වැඩිම ප්‍රමාණයක් ඔහුගේ බව ඔහු එදා දැන නොසිටින්නට ඇති. නමුත් පැහැදිලිව පේනවා කතරම් රූකා ලෝලී රූකා ප්‍රේමී සිටිනවාද යනවද. මේක තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරක් කියනවා ශ්‍රී ලංකාවේ දැනට 80 දශකයේ අවසාන භාගයේදී තමයි අප සතුවේ ඉන්න අවසාන ස්වතන්ත්‍ර නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂකවරයා පැමිණෙන්නේ. ඒ තමයි රූකාන්ත ගුණතිලක කියලා. ඒකට පැහැදිලි සාක්ෂිය තමයි ඔබ. ඉතින් රූකලේකා ස්වර ස්වරූපය අදටත් ස්වර්ණ වර්ණාලේපිත වන්නේ ඒ නිසා. මේ රාත්‍රිය අනිවාර්යෙන්ම මනස්කාන්ත ආයස්කාන්ත රාත්‍රියක් වනු නොඅනුමානයි. ඉතින් අද රූකලේකා ගී සංගීතයේ සංගීතකරු අපි පසුබිමේ ඉන්නේ අතිශය තරුණ ඒ වගේම ප්‍රවීණ නවීන පෙළකින් සමන්විත ආරෝ සංගීත කණ්ඩායම. අපි ඔවුන්ට හොඳ දිව්‍ය විධානයකින් අපොස්නාද සම්ප්‍රදාය. ඉතින් ප්‍රියදර මිත්‍රයනි සක්කාර සංවිධානය බාමුරා ඉවෙන්ට්ස් මේ දෙදෙනෙක්ගේ නම් දෙකක් එකතු කරලා හදපු විනෝදාංග සම්පාදන ආයතනයක්. අපි ඕනට අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරන්න හොඳ පුරසන්නාදේ පිරිනමු බාමුරා ඉවෙන්ට්ස්. එකමුතු වෙලා ඉන්නවා අනුග්‍රහකත්වයෙන් බැරිස්ටර් සහ සියත මාධ්‍යචාර්ය ඕන දෙපළටත් අපගේ ස්තුතිය පිරිනමමු. සාවධාන පුරසන්නාදේ පිරිනමු. දැන් අපි එකත් පස්ව සිතගත සූදානම් කරගෙන ඉන්නේ. එමනම් මුලපුරුමු රූකලේකා ගේ හැඟුම් කරණයට. සැනසීමේදී වැළපීමේදී ඔබ හා බැදී එකසේ හිඳින්නට පෙරසේ අදත් අදසේ හිටත් නොසැලී වෙලී ඔබ හාම හිඳින්නට මෙසේ
පැමිණි වේදිකාවට ඔබගේ සාවධාන අත්පොලසන් ආදී මැද්දේ රූකා සමග ලේකා රූකාන්ත ගුණතිලක සමග චන්ද්‍රලේඛා රේඛා මේ ජීවිතේ ඔබ හා ඉන්නම් ගිනි රශ්මියේ බිම සීතලේ ඔබ හා එන්නම් සැනසී විදී පෙළපී විදී ඔබ හා විදී එකසේ නොසෙවී ඔබ හා එන්නම් With a